අපිව බාගෙට දන්න මිනිස්සු තමයි හැමතිස්සෙම අපිත් එක්ක ඇරියස් හදාගන්නේ. අපිව හොඳට දන්න මිනිස්සු ඉන්නව නේද? හොඳට අපිව රීඩ් කරලා අපේ ඇතුළාන්තේ දන්න, අපි කැමති දේ මොකක්ද අකමැති දේ මොකක්ද කියලා අපේ ඇතුළාන්තේ දන්න කිසිම මිනිහෙක් අපිත් එක්ක එහෙම ලොකුට ඇරියස් හදාගන්නේ නැහැ. ඒගොල්ලෝ අපිව දන්නවා, අපිට ආදරේ. අපේ තීරණ වලට උදව් කරනවා. අඩුපාඩුවක් තිබ්බත් පෙන්වන එක වෙනම දෙයක්. ඒවට ඉන්සල්ට් කරන්නේ. ඒවා හෙලා දකින්නේ. ඒවට ගරහන්නේ. ඒවා පාත දාලා පාගන්නේ. එහෙම කරන්නේ ගොඩක් වෙලාවට අපිව බාගෙට දන්න කට්ටිය. බාගේ කට්ටිය. බාගේ කට්ටිය ඇසුරු කරන එක හරි භයානකයි. ඇයි දන්නවද? අපි හොඳටම සැලසුම් කරලා පුදුමාකාර ආදරයකින් සංවිධානය වෙන ජීවිතයේ සමහර සංසිද්ධි තියෙනවා. ඒ හැම දෙයකදීම අර මිනිස්සු බාල්දියක් දානවාමයි. අනිවාර්යෙන් මොනවා හරි කොකක් අදිනවා. එක්ක බෑ කියලා හරි කියනවා. ඔයාට පුළුවන් මේක කරන්න. එහෙම කිසිම මොරල් එකක් දෙන්නේ නැහැ. ඒ නිසා බාගේ මිනිස්සු ඇසුරු කරන්න එපා. ඔයාලගේ ජීවිතේ ඔයාලව බාගෙට දන්න හැමදේම ඔයාලව බාගෙට ජජ් කරන බාගයක් අහලා ඉතිරි ටික ඒගොල්ලෝ හිතලා ඔයාලට වද දෙන මිනිස්සු කවදාකවත් ඇසුරු කරන්න එපා. ජීවිත ගොඩ යන්නේම නැත. ඔය මිනිස්සු තමයි ගල් ගහන්නේ. අපිව හොඳටම දන්න කවුරුවවත් හෝ අපිව දන්නේම නැති මිනිස්සු කවදාකවත් අපිට ගහන්නේ නැහැ. බාගෙට සෙට්ලා ඉන්න බාගේ අයව තමයි ගහන්නේ. ඔය ගල් ගහන සීමාව ළමයි එක සීමාවක් දක්වා විතරයි වදින්නේ. ඔයාලට ගල් ගහනකොට කට්ටිය ඔයාලව වට්ටන්න ඔය ගහන ගල් එන්නේ එක සීමාවක් දක්වා විතරයි. ඔය සීමාව තරණය කරන එක තමයි අමාරුමත්. හේතුව ගල් ගහන එකම තමයි. පුළුවන් තරම් බාධක දීලා බලනවා වට්ටන්න. ඒක තමයි හේතුවත්. ඒක තමයි ඒ